හායි යාළුවනේ අදත් ඔයගොල්ලන්ව මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. යාළුවනේ අද අපි කතා කරන්නේ කුරුල්ලන් ලපගලක් තියෙන මේ වගේ මූණකට හදන්න පුළුවන් සෝප් එකක් ගැන. ඒ සෝප් එක පාවිච්චි කරලා මේ වගේ කුරුල්ලේ තියෙන මූණක් අපිට සනීප කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ බ්ලීචින් වලින් ආසාදන වෙච්ච අයට මේක ප්‍රයෝජනවත් වෙනවා. මේ වගේ කුරුල්ලා ලපගලන් නැති කරගන්න විදිහ සෝප් එක හදන විදිහ අපි බලමු. අමුද්‍රව්‍ය 4කින් මේක හදන්න පුළුවන්. මේ සබන් කැටේ කොහොඹ තමයි ඉන්ග්‍රීඩියන්ට් එක. මේ විදිහට කොහොඹීටි දළු ටිකක් හොඳට ගලවගෙන ඒක අපි හොඳට හොද ගන්නවා. වාජනයකට දාලා. හොඳට හොදලා ඒක ජරාවා ඉන්න විදිහට හොදලා හිටා. අපි මේ ඒක හොඳට හොදන්න. ඒක මාතු කරගෙන ඊට පස්සේ බ්ලෙන්ඩර් එකක් පිළිගන්න දානවා. ඔයගොල්ලන්ගේ ගෙවල් තියෙන කොමාරිකා ඉතුරු ගන්නවා. ඒක හොඳට මදේ පුරලා අරන් බ්ලෙන්ඩර් කප් එකට අපි දාගන්නවා. හොඳට දාගෙන ඊට පස්සේ කහ සල්පිලුත් දාගන්නවා. ඒ ටික බ්ලෙන්ඩර් කරලා මේ වගේ තික් පේස්ට් එකකට හදාගන්න. ඒක වෙනම දාගෙන ඒකට E විටමින් කරල් දෙකක් වගේ දාගන්න. හොඳට ඒක කලවම් කරගන්න ඕනේ ඊට පස්සේ මේ විදිහට. ඊට පස්සේ අපි සබන් කෑල්ලක් කරන් කුඩා කෑලි වලට කපලා ගන්න ඕන. ඒක කපලා ඉවර වෙලා අපි රත් කරගන්න ඕන භාජනයකට දාලා ඒක දිය කරගත්තාන් පස්සේ අර පේස්ට් එකක් දාලා හොඳට කලවම් කරලා අපි ඒක ඇසුරුම් ටිකකට දාගන්න ඕන. ඔයගොල්ලන්ට තියෙන යෝගට් කප් හරි මොනවාම හරි භාජනයකට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒවා ටිකකින් හයි වෙනවා මේ විදිහට. ඒ සබන් කෑල්ලෙන් අපිට හුඟක් ප්‍රයෝජන තියෙනවා. ඔයගොල්ලන්ට මේක ස්මෝල් බිස්නස් එකක් විදිහට පාවිච්චි කරන්න. මේක කුරුල්ලේ සමගට හොඳම ප්‍රතිකාරයක්. ක්‍රීම් ගාලා කුරුල්ලේ අඩු කරගන්න බැරි වෙච්ච ඕගොල්ලන්ට මේ සබන් කෑල්ලෙන් කුරුල්ලේ